ආර්ථිකය ආරම්භයේදී දකුණු කොරියාව ලොව දුගීම ජාතියක්ව පැවතුණා. එකල රට වැඩි වශයෙන්ම යැපුණේ විදේශාධාර මත. 1962 සිට 2018 තෙක්ම දකුණු කොරියාවේ වාර්ෂික ආර්ථික වර්ධන අනුපාතය පැවතුනේ 7% වැනි මට්ටමක. එහෙත් අද වන විට දකුණු කොරියාව ලොව සමෘද්ධිමත්ම රටක් බවට පත්ව ඇති අතර දුගී රටවල් රැසකට නොකඩවාම විදේශාධාරද ලබා දෙනවා. 20 වැනි සියවසේ මුල් භාගය දකුණු කොරියාවට දුෂ්කර කාල වකවානුවක් වූවා. 1910 දී කොරියානු අර්ධද්වීපය යටත් කරගත් ජපානය 1975 වසර තෙක්ම එහි පාලනය නතු කරගෙන හිටියා. ජපානය කොන්දේසි විරහිතව එක්සත් ජාතීන්ට යටත් වූ අවස්ථාවේ කොරියාව උතුරු හා දකුණු කොරියාව ලෙස රටවල් දෙකකට බෙදී ගියා. 1950 දශකයේදී ආරම්භුණු කොරියානු යුද සමය කොරියාවට තවත් අසීරු කාලයක් උදා කළා. යුද්ධයෙන් විනාශ වී ගිය දකුණු කොරියාව ලොව දුගීම රටක් බවට පත් වුණා. දුගී බව තුරන් කරන්න කොරියාවට හැකි වෙතයි කිසිවෙකු නොසිතූ නමුත් නව ආණ්ඩුව ඒ පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් වුණා. 1960 දශකයේ ජෙනරාල් පාක් චොන් හි හමුදා කැරැල්ලකින් දකුණු කොරියාවේ බලය අල්ලගත්තා. 1960 ගණන් වනතුරුම දකුණු කොරියාව යැපුණේ විදේශ ආධාර මත වුවත් මේ තත්ත්වය අවසන් කරන්න පාක් ආණ්ඩුවට අවශ්‍ය වුණා. නිදහස් රටක් ලෙස සමෘද්ධිය ළඟා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වුණා. දකුණු කොරියානු ආර්ථිකය වඩාත් කාර්යක්ෂම කරවීම සඳහා වෙළඳපොළ පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනැගීමට ඔවුන්ට අවශ්‍ය වුණා. අපනයන සඳහා ස්වාභාවික සම්පත් කිසිවක් දකුණු කොරියාවට නොතිබූ නිසා භාණ්ඩ නිෂ්පාදනය කොට අපනයනය කළ යුතු බවට ආණ්ඩුව තීරණය කළා. පාක් රජය බලයට පැමිණි කාලය වන විට දකුණු කොරියාව තුළ මූලික අධ්‍යාපනය අනිවාර්ය කිරීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවී තිබුණා. මහජනතාව වෙත ද්විතීක, වෘත්තීය හා තෘතීක අධ්‍යාපන පහසුකම්ද පුළුල් කිරීමට රජය පියවර ගත්තා. 1962 සිට 5 අවුරුදු සැලසුම් පෙළක් මගින් රට කාර්මීකරණය කිරීමට රජය තීරණය කළා. කාර්මීකරණයේ මුල් අවධියේදී රටේ තාක්ෂණික පහසුකම් පුළුල් කිරීම පිළිබඳව රජයේ දැඩි අවධානය යොමු වුණා. රෙදිපිලි වැනි සැහැල්ලු නිෂ්පාදන ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කරමින් රජය උගත් ශ්‍රම බලකාය ඉහළ නංවන්නට ප්‍රාග්ධනය යෙදුවා. ප්‍රාග්ධනය හා තාක්ෂණය තව තවත් ලැබෙන විට කොරියාව වඩාත් සංකීර්ණ ක්ෂේත්‍ර වෙත මාරු වුණා. වඩාත් ක්‍රියාකාරී ආර්ථිකයක් සඳහා රටේ යටිතල පහසුකම් සංවර්ධනයට විදේශ ආයෝජන ලබා ගන්න රජය පියවර ගත්තා. 1965 වන විට ජපානය සමග කොරියානු සම්බන්ධතා සාමාන්‍ය අතට හැරෙන්න පටන් ගත්තා. සම්බන්ධතා යහපත් වීමත් සමග ණය හා ආධාර වශයෙන් ඩොලර් මිලියන 800ක් ජපානයෙන් දකුණු කොරියාවට ලැබුණා. එමෙන්ම ජපානයේ ඉහළ තාක්ෂණය හා විශේෂඥ දැනුමද ඔවුන්ට ලබා ගන්න හැකි වුණා. වියට්නාම යුද්ධයට සිය හමුදාව සැපයූ දකුණු කොරියාවට එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවද විදේශ ආධාර සමග සිය උපකාර ලබා දුන්නා. මේ වකවානුවේදී ඇමරිකානු ආර්ථිකය තුළ බදු සීමාවන් අවම වූ අතර අනෙක් රටවලින් භාණ්ඩ ආනයනය සඳහා විවෘතව පැවතුණා. එම නිසා ඇමරිකාව වෙත භාණ්ඩ අපනයනය කරන්න දකුණු කොරියාවට හැකි වුණා වගේම දල ජාතික නිෂ්පාදිතය වැඩි කරගෙන විදේශ ආධාර මත යැපීම අවම කරගන්නත් ඔවුන්ට හැකි වුණා. 1972 වන විට පෙට්‍රල්, රසායනික ද්‍රව්‍ය හා බැරෑරුම් නිෂ්පාදන ක්ෂේත්‍රය වෙත යොමු වෙන්න දකුණු කොරියානු රජය කටයුතු කළා. දකුණු කොරියාවෙන් සිය හමුදා ඉවත් කරගන්න ඇමරිකාව තීරණය කළ අතර රසායනික හා දැඩි කාර්මික ක්ෂේත්‍ර ප්‍රවර්ධනය තුළින් තම ජාතික ආරක්ෂාව සඳහා පදනම තහවුරු කළ හැකි බව පාක් රජය වටහා ගත්තා. රට තුළ රසායනික හා දැඩි කාර්මික ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට කයිස් සහ ඩයිඩොක් විද්‍යා භූමිය පිහිට වූ අතර එමගින් ජනතාවට විද්‍යාත්මක හා තාක්ෂණික පුහුණුව ලබා දුන්නා. ලෝහ, වානේ, යන්ත්‍ර සූත්‍ර, මෝටර් රථ හා නැව් නිෂ්පාදනයට අවශ්‍ය කාර්මික පහසුකම් සඳහා රටේ මුදල් වැඩි වශයෙන් ආයෝජනය කෙරුණා. කුමන කර්මාන්ත ප්‍රවර්ධනය කළ යුතුද සහ එම කර්මාන්තවල පාලනය කුමන අංශවලට පවරා දෙන්නේද යන්න පාක් රජය තීරණය කළා. රජයේ අනුග්‍රහය ලත් පාර්ශව විසින් ක්‍රමයෙන් මෙම කර්මාන්ත චේබල්ස් ලෙස හඳුන්වන සිය පාලනයෙන් යුතු සමූහ ව්‍යාපාර බවට පත් කරගත්තා. පුළුල් පරිමාණයේ ආර්ථික බලපෑම් නිර්මාණය කළ මෙම චේබල් ව්‍යාපාර ජාත්‍යන්තරය සමග තරඟ කරන්න සමත් වුණා. ඇතැම් වෙළඳපොළවල ඒකාධිකාරයක් පවත්වාගත් මෙම චේබල් වලට සිය මූලික ව්‍යාපාරයෙන් එහා ඉහළ අවදානම් හා අවස්ථා උරගා බලන්න හැකි වුණා. ඔවුන්ට මෙසේ කළ හැකි වුණේ
වශයෙන් නව අවස්ථාවක් ලද විට සිය අනුබද්ධිත ආයතනය වෙත සම්පත් යෙදවීම මගින් ආර්ථිකය මෙසේ සංකීර්ණ අතට හැරෙද්දී රජය ක්‍රමයෙන් තම ක්‍රියාකාරීත්වයෙන් ඉවත් වූ අතර සාම්ප්‍රදායික වෙළඳපොළ බලවේග මත රට යැපෙන්නට පටන් ගත්තා. මේට සමාන්තරව දකුණු කොරියාව තුළ ප්‍රජාතන්ත්‍රවාදයද බිහි වූවා. මේ වන විට දකුණු කොරියාව සමෘද්ධිමත් රටක් වුවත් නවතම අභියෝග රැසකට රට මූණ පාමින් සිටිනවා. ආර්ථිකය තුළ රජයේ දැඩි මැදිහත් වීම නිසාවෙන් රටේ ආර්ථිකය දැඩි වශයෙන්ම යැපෙන්නේ විශාල පරිමාණයේ සමූහ ව්‍යාපාර මත. දලදේශීය නිෂ්පාදිතයෙන් 144%ක්ම සැපයෙන්නේ රටේ විශාලතම චේබල් ව්‍යාපාර 10 මගින්. මෙම ව්‍යාපාරවල පරිමාණය හා බලය ඉතා දැඩි නිසාම කුඩා පරිමාණ ව්‍යාපාරවලට රට තුළ ඉදිරියට යාමේ ඉඩකඩ ඉතා අවමයි. තරුණ ප්‍රජාවට ලැබෙන රැකියා අවස්ථාද සීමා වී තිබෙනවා. දකුණු කොරියාව තුළ කුඩා පරිමාණ ව්‍යාපාර එතරම් සාර්ථක වන්නේ නැහැ. වඩාත් ස්ථාවර රැකියා අවස්ථා හිමිවන්නේ මෙම චේබල් ව්‍යාපාර වෙතින්ම වුවත් ඒවායින් නිතර රැකියා සඳහා බඳවා ගැනීම සිදුවන්නේද නැහැ. රටේ තරුණ ප්‍රජාව සඳහා දැඩි විරැකියා තත්ත්වයක් බිහිවීමට ප්‍රධාන හේතුව මේ වන අතර ආර්ථිකව ස්ථාවර වන තුරුම පවුලක් ගොඩ නැගීමෙන් වැළකී සිටීමට තරුණ ප්‍රජාවට සිදු වී තිබෙනවා. රැකියාවක් ලබා ගන්නට තරම් වාසනාවන්ත වන අය අතිකාල වේලාව පවා වැඩ කරමින් ස්ථාවරත්වයකට පැමිණ පවුල් ගොඩනගා ගන්නවා. මේ ප්‍රතිඵලයක් ලෙස තරුණ ප්‍රජාවගෙන් බහුතරය අවිවාහක හා දරුවන් නොමැති අය වන අතර එම නිසා රටේ සාපල්‍යතා අගය අඩු මට්ටමක පවතිනවා. මේ ප්‍රශ්නය කොතරම් බැරෑරුම්ද කිවහොත් වසර 2750 වන විට කොරියානු ජනගහනය ලෝකයෙන් තුරන් වීමට පවා ඉඩ තිබෙනවා. දකුණු කොරියාව මේ වන විට නැවතත් සිය පැවැත්ම පිළිබඳ අර්බුදයකට මුහුණ පා සිටිනවා. මෙවර එයට හේතුව යුද්ධය හෝ දුගී බව නොවේ. රටේ සමෘද්ධිමත් බවමයි. සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමේ සිය සිහිනය සැබෑ කරගෙන ඇති දකුණු කොරියාව දැන් සිය තරුණ ප්‍රජාව හා කුඩා පරිමාණ ව්‍යාපාරද ඉදිරියට ගෙන යා හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. එය සාර්ථක වුවහොත් මෙම අපූරු ජාතිය දිගින් දිගටම වැජබෙනු ඇති බව නොඅනුමානයි.